මට ආදරය කරන මාමා කෙනෙක්ව හොයනවා මට මැසේජ් එකක් දාන්න. උදේ ඉඳන් වැඩ කරලා දැන් තමා නිදස් උනේ. දැන් එන්නේ පොතක්වත් කියවනවා ඇඳට ගිහින්. කෝල් එකක් ගන්නවත් කවුරුත් නැහනේ. මගේ හොඳ යාළුවෙක් වෙන්න කැමතිද? මම දැන් හෝමගම තමා බෝඩින් වෙලා ඉන්නේ. ඔයා කොහෙද? හාලුයි අනේ මතා. කතා කරන්නවත් කවුරුත් නෑ. මත කැමති කෙනෙක් ඉන්නවා නම් යට ලින්ක් එකෙන් WhatsApp මෙසේජ් එකක් දාන්නකෝ. ලස්සනයිද මං? කැමතිනම් යට ලින්ක් එකෙන් එන්න ආස හිතෙයි. ඇයි අනේ ඔයාලා කවුරුත් මට WhatsApp මෙසේජ් එකක්වත් එවන්නේ නැත්තේ? මට සිංහල බැරි නිසාද පහළ ලින්ක් එකෙන් WhatsApp එකට මෙසේජ් එකක් දාන්නකෝ. ඇති නැත්තේ අපි දුප්පත් හින්දානේ. කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. නම්බරේ එවන්නම්. I love you. ගොඩක් ආදරේ. අම්මා. මං ගොඩක් දෙනෙක්ට රැවටුණා. ආයෙ රැවටෙන්න නම් බෑ. මම දැන් හිතන් ඉන්නේ වයස 40ක 50ක විතර කෙනෙක් හොයාගන්න. හැබැයි ආදරණීය කෙනෙක්. මට කැමැති මල්ලිලා විතරක් වීඩියෝ chat කරන්න යට තියෙන ලින්ක් එකෙන් එන්න. එන්නකෝ කතා කරමු අපි. ආදරේ විඳින්න ඕනේ වයසක් මේක. මගේ WhatsApp එක කමෙන්ට් වල. දරුවෙක් එක්ක තනි වෙලා ඉන්න කෙනෙක්ට ආදරය කරන්න කැමති කෙනෙක් නැද්ද? කසාද බඳින්න නම් බෑ. මොකද තාම ඩිවෝස් එක අරන් නැහැ. ඇති නැත්තේ අපි දුප්පත් හින්දානේ. කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. නම්බරේ එවන්නම්. I love you. ගොඩක් ආදරේ. අම්මා. මාත් කැමති කාගේ හරි සුදු නෝන කෙනෙක් වෙන්න. කවුද මේ පවකාරීට කැමති? මට මැසේජ් එකක් දාන්න. මගේත් එක්ක chat කරන්න, video calls ගන්න, මගේ videos බලන්න, මේ හැමදේටම කැමති අය ඉන්නවනම් යට තියෙනවා WhatsApp link එක. ඇති නැත්තේ අපි දුප්පත් හින්දානේ. කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. නම්බරේ එවන්නම්. I love you. ගොඩක් ආදරේ. අම්මා. මට අවුරුදු 29යි. ඔයාට මාව ඕනි නම් අදම මැසේජ් කරන්න. මෙහෙම හැමෝම දෙන්නේ නැහැ. මැසේජ් එකක් දාන්න. Hi, මම තරුෂි. මං ගෙදර තනියම ඉන්නනේ. මාත් එක්ක chat කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් comment box එකේ නම්බරේ දාලා ඇති බලන්න. කතා කරන්න මගේ නම අංජලි. මැසේජ් එකක් දාන්න නම්බර් එක දෙන්නම්. අද මගේ උපන්දිනේ හලෝ. දුපත් නිසා වෙන්නේ නැති කවුරුත් විශ් කරන්නේ නැත්තේ. කමක් නැහැ මට මං ඉන්නවනේ. මගේ නම්බර් එක දාන්නම්කෝ කමෙන්ට් එකක. මට නිතරම දඟ කරන්න ඕන. මම හොඳ කෙනෙක් හොයනවා. කරුණාවන්ත විනෝදයට බර කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. 40ට වැඩි කෙනෙක් නැද්ද? මම ගොඩක් අහිංසක කෙනෙක්. කතා කරමුද? මගේ අලුත් videos බලන්න ආසයිද? එහෙනම් යට තියෙන link එකෙන් blog එකට එන්නකෝ. ඇති නැත්තේ අපි දුප්පත් හින්දානේ. කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. නම්බරේ එවන්නම්. I love you. ගොඩක් ආදරේ. අම්මා. මගේ අලුත් ෆොටෝ ෂූට් එකේ ෆොටෝස් බලන්න ආසයිද? එහෙනම් පහළ තියෙන link එකෙන් එන්නකෝ. අපේ ලොකු ගෙයක් තියෙනවා මඩ. ඒක බලාගා ගන්න කෙනෙක් ඕන. මම වීකෙන්ඩ් එකේ ගෙදර ඉන්නේ. මට මැසේජ් එකක් දාන්නකෝ. මේ අහන්නකෝ. මගේ උරුමකාරයව දැක්කොත් කියනවද මම මතක් කළා කියලා. මටත් හරිම පාළුයි කියන්න යා නැතිව. ඇති නැත්තේ අපි දුප්පත් හින්දානේ. කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. නම්බරේ එවන්නම්. I love you. ගොඩක් ආදරේ. අම්මා. මම මරදානි කෑම කඩයක් කරනවා. හස්බන්ඩ් නම් රට ඉන්නේ. කඩේ උදව්වටත් කෙනෙක් බලනවා. ඇති නැත්තේ අපි දුප්පත් හින්දානේ. කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. නම්බරේ එවන්නම්. I love you. ගොඩක් ආදරේ. අම්මා. ඇති නැත්තේ අපි දුප්පත් හින්දානේ. කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. නම්බරේ එවන්නම්. I love you. ගොඩක් ආදරේ. අම්මා. ඇති නැත්තේ අපි දුප්පත් හින්දානේ. කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. නම්බරේ එවන්නම්. I love you. ගොඩක් ආදරේ. අම්මා. හාලුයි අනේ මතා.
කතා කරන්නවත් කවුරුත් නෑ. මට කැමති කෙනෙක් ඉන්නවා නම් යට ලින්ක් එකෙන් WhatsApp මෙසේජ් එකක් දාන්නකෝ. ඔයාට චෑට් කරන්න කෙල්ලෙක් නෑ නේද? අපේ WhatsApp group වලට join වෙලා බලන්නකෝ. ආස හිතෙයි. මා වගේ කතා කරන හැමදෙටම වාද කරන කෙනෙක්ට කවුද කැමති? මැසේජ් කරන්න බයෝ එකේ ලින්ක් එකට එන්න.